හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම නිවාඩු නිසා ඉස්කෝලේ නිවාඩු නිසා කොත්මලේ ආවා. මේ කියන්නේ අපේ ගමේ. ඉතින් ගමේ ආවට පස්සේ දැන් ඉතින් vlog එකක් ගේන්නත් බැරි වුණා එන්න. අපි පාන්දර ආව නිසා ඉතින් ගණන් ගන්න එපා. මම විතරක් නෙමෙයි. නැන්දා අම්මා ඔක්කොම යනවා පිහිල්ලකට. ඉතින් මෙහෙ තමයි තියෙන්නේ. කොත්මලේ තමයි තියෙන්නේ. ඉතින් ඒ පිහිල්ලට යන vlog එකක් මම ඔයාලට ගේන්නම්. එහෙනම් එන්න මාත් එක්ක. ඉතින් අපි දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. පාරට ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් අම්ම එකක් ඉන්නවා. අම්ම කොහෙ ගිහිල්ලාද දන්නේ නැහැ. යන්න ලෑස්ති. ඉතින් අපේ අම්මලාත් එක්ක යන ගමන් ඉන්නේ. යන ගමන් මෙහෙමයි කොන්ක්‍රීට් පාරක් තියෙන්නේ. එතන යනවා. පෙරේ. ඉතින් දැන් යන ගමන් තමයි ඉන්නේ. චුට්ටක් කැලෑවක් තියෙනවා. ඒ හින්දා කැලෑවකින් තමයි යන්නත් තියෙන්නේ. මම දැනන් හිටියේ නෑ පඩිපෙළ තියෙයි කියලා. හැබැයි පඩිපෙළ තියෙනවා පස් වලින් කොටලා. චුට්ටක් ගැස්සෙනවා යාළුවනේ යන ගමන් නිසා. ඉතින් ගණන් ගන්න එපා ඒක. දිගටම vlog එකේ ඉන්න. මේකේ මම කතා කරනවා යාළුවට ඇහෙන්නේ නැහැ. මොකද මම මේ voice එකක් තමයි දෙන්නේ. වටවිටාවේ සද්ද ඇහෙන නිසා. අර කට්ටිය ගොඩක් දුර බලන්න. ඉතින් මං යනවා මට යන්න හදිසි මං තාම ගිහිල්ලා නැහැ. යන්න ආසයි. ඉතින් අර කට්ටිය කතා කර යනවා. මම මෙහෙ යනවා. මං දන්නේ නැහැ කොතනද තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ටිකක් ළඟයි. මෙහි කූඩැල්ලෝ ඉන්න නිසා තමයි ප්‍රශ්නේ. මම බයයි කූඩැල්ලන්ට. අපි යනවා. කොන්ක්‍රීට් පාරේ ඇවිල්ලා දැන් කැලෑවක තමයි යන්න තියෙන්නේ. මේ පේනවනේ. තනිකර කැලෑව. මෙතන පඩිපෙලක් වගේ එකකුත් හැදිලා. ඕකසකින් වල දැන්න ළඟයි කිව්වා. ළඟයි. ඕ! තවටික්කේ වැටේ. පේනවනේ හරිය ලස්සනයි මෙහෙ. කැලෑ වුණාට පට්ට ලස්සනයි. මොකද ලිස්සන්නේ? මගේ මූණ චිට්ටක් කළු වෙනවා. කමන්නේ කොහොමද මං කළුයි. ගණන් ගන්න එපා. මොකද මේ එළිය ප්‍රශ්නේනේ. මට සද්ද නම් ඇහෙනවා. මේ ලස්සන කොළ වර්ගයක් තියෙනවා. මම මේ පැත්තට ඇවිල්ලාම නෑනේ. මට සිරි මෙතනින් බහින්න බැහැත් වගේ. ඉන්න මම. මේ කවුරුත් නෑ. මේ පඩිපෙල් වගේ හැදලා තියෙන්නේ. හදලා. අන්න පේනවා. තියෙන්නේ. ඉතින් මේ පිහිල්ලට ආවා. හිතපු තරම් ලස්සනුනේ නෑ. කවුරුත් හිටියේ නෑ අපි එද්දි. පේනවද? මේක තමයි පිහිල්ල. හරි මම දන්නවා මම පෙන්නපු එක කැතයි කියලා. ඇත්තටම දැකපු ගම මට සතුටක් නෙමෙයි ආවේ දුකක්. මොකද මං හිතුව තරම් මේක ලස්සන වුණේ නැහැ.
ගණන් ගන්න එපා. ඉතින් නංගිලාව බය කරන්න තමයි හැදෙන්නේ. ඉතින් අපේ මල්ලි කෙනෙකුත් ආවා. මල්ලි කෙනෙකුත් දුවගෙන ආවා අපේ පිටිපස්සෙන්. අපේ නෑදෑ මල්ලි කෙනෙක්. ඉතින් හිතපු තරම් ලස්සන උන්නේ නෑ. ඉතින් අද vlog එක ඉවර නෑ. තව තියෙනවා, චුට්ටක් තියෙනවා. ඉතින් තව මොනවා වෙයිද දන්නේ නෑනේ. හිතුව තරම් ලස්සන උන්නේ නෑ. කමන්නේ. ඒ විතරක් නෙමෙයි, subscribe කරන්න, මේ වීඩියෝ එක share කරන්න, කමෙන්ට් එකක් දාන්න. මේක ලස්සනයි නැද්ද කියලා. ලස්සන නැති වුණාට කමන්නේ, කමෙන්ට් එකක් දාන්න. මම ඉතින් තව vlog එකේ කැරට් එකක් තියෙනවා. ඒක මම පස්සේ ඔයාලට වීඩියෝ එකකින් පෙන්නන්නම්. දිගටම ඉන්න. ඉතින් මල්ලි ඒ මල්ලි කිව්වා වතුර පටන් ගන්න තැන දන්නවද දැකලා තියෙනවා කියලා. මං ඉතින් පළවෙනි වතාවට ආපුවම කොහොමද ඒක දකින්නේ? හරි. ගණන් ගන්න එපා ඌ වැටෙනවා. එතන ජලාශයක් තියෙනවා. ජලාශයට යන්න හිතනවා. අපිට වැඩ ගොඩක් තියෙන නිසා ජලාශයට යන්න බෑ වගේ. යන ගමන් ඉන්නේ. ගණන් ගන්න එපා මම වීඩියෝ එක දිහා බලන්නේ නැහැ. මොකද මේ අනේ මෙතනද? විහදු කුඩල්ලෙක් අනේ අයින් කරන්නකෝ. මේ අනේ මේ අනේ හලෝ මේ කකුලෙත් හිටියා. නෑ හිටියා. ඉතින් වෙන්නේ නෑනේ වලින්ද. දැන් වලින් ලිද පෙන්නන්න. තවත් කුඩල් විදිහද? ලිදට යන්නේ ඉතින් නෙරේ. එපා. ලිදට යන්න එපා. කුඩල් ඉන්නවා. ගොඩක් වතුරව දැන් පොඩ්ඩයි එන්නේ. වාසේ ලැජ්ජාව කුඩෙන්ට වලට බය වෙලා මම කෑ ගැහුවා. වීඩියෝ එක කියලා දෙපාරක් කිව්වේ නෑ. කෑ ගැහුවේ නැත්තම් ඇහෙන්නේ නෑනේ. කම්මැලිත් වගේ මට ගෙදර යන්නත් හිතෙනවා. ඒත් ඉතින් මොනවා වෙයිද දන්නේ නැහැ ඉන්නේ. ඉස්සරහට බලාගෙන ඉන්න. ඒ විතරක් නෙමෙයි. මම අද ඩාන්ස් වීඩියෝ එකක් දානවා ෂෝට්. ඉතින් අලුතෙන් ගහපු සින්දුවක්. ඉතින් ඒකට මම ඩාන්ස් වීඩියෝ එකක් දානවා. අනිවාර්යෙන් බලන්න. ඉතින් ගණන් ගන්න එපා කුඩල්ලෙක් හිටියා. මං කෑ ගැහුවා. මෙයා තමයි මාව බේරෙක. යම්මත් නානවා. අපි බලමු දැන් වතුර නාන තත්ති දෙයිද කියලා. සීතලයි. අර අම්මලා නැන්දලා ඔක්කොම නෑවා. මට සීතලයි කියලා හිතිලා මන් නෑවේ නෑ. හරි. මං නාන්න නැතු ඉන්නේ නෑ. මං ගෙදර ගිහිල්ලා සමහර කට්ටිය ඉන්නවනේ ඉතින් අපිට නාන්නේ අන්න ඒ වගේ කමෙන්ට් කරන කට්ටිය. එහෙම කෙනෙක් වෙන්න එපා. ඔයාලා දන්නේ නෑනේ ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ මං නානවද නැද්ද කියලා. නාන වීඩියෝ එකක් ගන්න. අනේ මේ පොඩ්ඩක් බහෙ එන්න කරේ. සුපිරි සෙල්ලමක් තියෙනවා. ඉන්න චුට්ටක්. අනේ මට බයයි. උඩින් එල්ලෙන්න. අල්ලි පොඩි ගහක් හොයාගෙන හරි අමුතුම ගහක් කටු. උඩට යද්දි පුංචි කටු තියෙන ඉන්න මම ඔයාලට ලොකු කරලා පෙන්නන්නම්. කැම් එක පේනවනේ. යටේ තියෙන්නේ ලොකු ඒවා. ඉතින් යාළුවනේ පුංචි බඩක් පෙන්නන්නද? මන් දැකපු
කියුට්ම කොස්කොලේ වෙන්නේ නැති. තියෙනවා. තවත් තියෙනවා. මේ බලන්නකෝ. මේක නෙමෙයි හොඳේ. කියුට් මේක මෙන්න මේක. තැබිලි පාට වෙලා තිබ්බනම් තවත් ලස්සනයි. ඔයාලා කාලේ ඉන්න කිතුල් බොඩ. අහුන දේ මං ඔළුවේ ගහ ගන්නවා. කිතුල් බොඩ නෑ. කනවද? රහයිද? රහයි බං. මං අන්න අර ටිකක් ලොකු වලින් එන්නේ ඒක ගන්න ඕන. කිතුල් බොඩ? ඊට මං කඩ ගන්නවා. දැන් මතකුනේ. පුංචි ප්‍රශ්නයක් අහන්නද? කිතුල් බොඩ කාලා තියෙන කට්ටිය පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මේ අපේ මල්ලිව මට ෂුවර් නෑ. මෙයා කනවා නම් කියලා කිව්වා. කනවත් දන්නේ නෑනේ. ඉතින් මගේ යාළුවෝ ඔක්කොම මට ෂුවර් නේ. මල්ලි ෂුවර් නැති වුණාට. ඉතින් ඔයාලා මම ෂුවර් කරනවා. ඉතින් හැමෝටම thank you මාව subscribe කරපු, මාව මගේ channel එක share කරපු, මට කමෙන්ට් දාපු, බැලලා නෙමෙයි. කමෙන්ට් දාපු කට්ටියටම thank කියලා ඉල්ලනවා. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා. අද ඩාන්සින් වීඩියෝ එකක් දානවා කියලා මම කලිමුත් කිව්වා. අනිවාර්යෙන්ම මේකත් බලන්න. ඉතින් මේ අදින්ම තමයි ඉන්නේ ගණන් ගන්න එපා ඒ ඩාන්ස් එකේ. මොකද මම ඩාන්ස් එක කරලා තමයි මේක කරන්නේ. මේ vlog එක කරන්නේ. ඉතින් අනික මං යන්න හිතාගෙන හිටියේ නෑ. හදිස්සියෙම මේක ලස්සනයි නාන්න හිතනවා කිව්ව පළියට ඉතින් මමත් ආවා. ඉතින් අන්න ඕකයි නෑ මොකුත් නෑ. අපි ගෙදර ගිහිල්ලා කිතුල් බොඩේ කපලා කාලා පෙන්නන්න. එච්චිය කියන්නේ. මරෙයිද දන්නේ මේ මෙයා ෂුවර් නෑ මට ඇත්තටම. මොකද ඔයා කිව්වේ? කිතුල් බොඩේ ගෙදර ගිහින් මේ කිතුල් පොඩි ගහක් කපලා කිතුල් බොඩේ කපලා කාලා බලමු. රහයි. හරි. අද මට මොනවා වෙයිද දන්නේ නැහැ. මොකද මම කිතුල් බොඩ කන්න යනවා. ගණන් ගන්නපා. ඔයාලට මම නපුරුයි වගේ පේනවා නම් ගණන් ගන්න එපා. මේ මෙයා කියන ඒවාට තරහ යනවා. ඇයි දන්නේ? පොඩ්ඩක් මල්ලියන් කේස් එකක් තියෙනවා මෙයා. ගෙදරදී මේ කට්ටිය නංගිටවත් පාඩුවේ ඉන්නේ නැහැ ගහන එකමයි වැඩි. මම අනේ බොරු කියන්නේ නැතු ඉන්නහලෝ. මං කැමති නෑ බොරු කියනකට. දන්නේ අපි. අනේ බොරුවක් කිව්වේ මේ කියනම මේකනේ. දැක්කනේ මගේ හොදකම අම්මා. ඔයි කොන්ද අනුනා. හැබැයි පොඩ්ඩක් නපුරු ගතිය නම් තියෙනවා. ඔයාට මම නපුරුයි වගේ පේනවද බලන්නකෝ. අනේ නෑ අම්පෝන පට්ට විතරයි. ඕක නෑ මමයි. ඉතින් ගණන් ගන්න එපා. මේ vlog එක අද කම්මැලි කියලා මම දන්නවා. මේක ගමනක් යනවා වුණාට මං ඒ කියන්නේ මගේ ඩේ vlog එකක් ගෙනාවනේ. ඒක තමයි සුප් නේ. අනේ මට කරන්න දෙයක් නැහැ. චැලෙන්ජ් එකක් දෙන්නද? මොකද? ගෙදරකින් කිතුල් බොඩේ ගාව රුපියල් 10ක් දෙනවා. 10ට ඊට වඩා හොඳයි 10 අරගෙන ටොපියක් කාලා නිකන් ඉන්න එක. හරි ඉතින් කිතුල් බොඩේ රහද කියලා දන්නේ නේද ඔයාලා? අපි මෙහෙ ඇවිල්ලා කිතුල් බොඩේ කාලා ඉනවා. හැබැයි ආයේ එසේ මෙසේ වැඩ කරන්න නෙවෙයි. කෝපි කඩ. කෝපි කඩ. මෙහෙ ඇවිල්ලා අපි කෝපිත් කඩුවා. අපේ පැත්තේ ඉතින් එච්චර කෝපි නෑ. අපේ ගෙදර එක ගහක් තිබ්බා. ඒකෙත් කෝපි ඇට 1 2 3
වගේ තමයි තිබ්බේ. ඉතින් කොත්මලේ කියන්නේ තේ කොළ නේද? තේ කොළ කිව්වේ මේ තේ කොළ. මෙන්න මේ අර මෙන්න තේ කොළයක් පෙන්නන්න. දෙන්න. ආමේදී කමන්නේ. තේ කොළ දැකලා නැති කට්ටිය මෙන්න මේක බලන්න. දෙන්නනේ. මොලේ උඩට ගියාකො. මෙති. ඇත්තට මේ තේ කොළද? ඊරක් මගේ කොණ්ඩේ හා පැත්තේ තියනවා. දැක්කද මගේ කොණ්ඩේ දිලිසෙන ආකාරය? ඉතින් මේ දවස් ටිකේ පට්ට කම්මැලි. මං ඉතින් ගමේ ආපුවාම දැන් ඉස්සර ගමේදී මට පට්ට සතුටුයි කියන්නේ. සතුටු නෑ කියන එක නෙමෙයි දැන් කියන්නේ. සතුටුයි මොකද අර කට්ටිය ඉන්නවනේ. ඒ කියන්නේ මෙහෙමයි. ඉන්නකෝ. මෙහෙමයි ඈ. දැන් අර සෙල්ලම් කරනවානේ. දැන් ඉතින් ඉස්සරනේ සෙල්ලම් කරන්නේ. දැන් ඔය අපේ අයියලා එහෙම ඉතින් ලොකු වෙන දැන් එහෙම සෙල්ලම් කරන්නේ නැහැ. මම ඉතින් නිකන් ඔහෙ ඉන්නවා. අනික මේ ඒ කටි හිටියත් පාළුවක් නැහැ. යාලා කොළඹ ගියා. පුංචි වැඩකට ගණන් ගන්න එපා. අන්න ඒකයි ප්‍රශ්නේ. මං කිව්වනේ තාම බ්ලොග් එක ඉවර නෑ කියලා. ඉතින් චුට්ටක් අහම ඉන්න. ඉවසන්න. මම බයිසිකලේ පදින්න පුරුදු වෙනවා මේ අපේ මල්ලිගේ. ඒක ලොක්කුයි හාද. ඉතින් මම වැටෙනවා ගණන් ගන්න එපා. තුවාලත් වෙලා තියෙන කකුල වැටිලා. ඉතින් ගහගත්ත හප්ප ගත්තා. අපි යනවා. අල්ලගන්න ඕක මේක. පොඩ්ඩක් ගහෙත් හැප්පුණා. මේ වැඩි ගණන් ගන්න එපා. ඒ නිසා මේ වැඩි ගණන් ගන්න එපා. පොට්ට නිසා පොට්ට කට්ටියට මේ නෑ ඇත්තටම ගහේ හැප්ප ගත්තා අපේ අක්කගෙනුත් අහන්න. ඉතින් අපි යනවා going to the home. අම්මට හෝම් නේ මං ගෙදර යන්නේ. ඉතින් home කියන්නේ ගෙදර නියකෝ. මම ඉංග්‍රීසි දන්නේ. හොල්මන් ගෙදරක් පෙන්නන්නද? අපි ඒක ළඟින් යන්නේ. ඒක පාළු ගෙදරක්. දැන් තමා බය හිතන නිසා අම්මලා නැති රගේ තේරෙන්නේ. අම්මලා පිටිපස්සෙන් එන්නේ. අපි දැන් පඬිතුකමට කලින් ගියා. 1 ඉන්න හතර ඉන්න. දුවන් ලෑස්තිමු. 1 2 දුවන් එපා. 1 2 3 start. උඩ බූම් කිව්වේ මේ ප්ලේන් එකක් නෙමෙයි හෙලිකොප්ටරයක්. ප්ලේන් එකක් කිව්වේ හෙලිකොප්ටරයක් තමයි. හෙලිකොප්ටරයක් වගේ තමයි සද්ද එන්නේ. හෙලිකොප්ටරේ සද්ද ගෙදරට ළඟයි. මේ අපේ වත්ත කියලා වෙන්න බෑ. ඉන්න සුට්ටක් දශමයක් ඉන්න. මෙන්න මේ මල් පුපුරු මල් ටික ඒක එක මලක සුවඳ බලන්න. මෙන්න මේ මල. මෙන්න මේ මල් දාන්න කටි පලෙන් තියෙනවා. එහෙම වෙන්නේ කොහොමද? ඒකේ අර ඉන්නකෝ මේ කොළ කියන්නේ මේ මම මල් පොකුරම අතර අරගෙන සෝද බලද්දි පාටම ගදක් තිබ්බේ. එක මලක් අතර අරගෙන බලද්දි පාටම සෝදයි. මේ තව පාළු දෙයක් තියෙනවා. එපා නේද? මේක නම් මේකේ රෝමම්. දැන් මේ අර කට්ටිය නැද්ද? ලයිට් දාන්න. ඒ කට්ටිය නැද්ද හලෝ ඒ ගෙදර? ඒ කට්ටිය නෑ ඒ කට්ටිය කඩේ යාළගේ. එයාලා එහෙ ගෙදරක් අරගයිද කියලා දන්නේ නෑ. ඒ කට්ටිය පදිංචි වෙලා ඉන්නේ. හරි ගෙදරට ආවා. දැන් යන්නේ.
I am a bicycle පදින්න. ඉතින් යාළුවනේ අදට vlog එක ඉවර කරන්න හිතුවේ. හැමෝටම සුබ දවසක් වේවා. බටටා.